අපි කුඩා දරුවන් බැලුවොතින් අපි දකිනවා අධි ක්‍රියාකාරී දරුවන් ඔවුන්ට ඉතා ඉක්මනට කේන්ති යන වෙලාවල් තියෙනවා. ඔවුන් තීරණ ගන්න විදිහ අපි දැකලා තියෙනවා. ඉතා ඉක්මනින් දේවල් වලට ඔවුන් ප්‍රතිචාර දක්වනවා. ඉක්මන් උත්තර ගැන ඔවුන් බලාපොරොත්තුවක් තියෙනවා. මේ තත්ත්වය අඳුරගෙන පුංචි කාලේ මේවට විසඳුම් නොහෙව්වොත් ප්‍රතිකාර නොගත්තොත් ඒක දිගු කාලීනව තවත් වර්ධනය වීමේ ඉඩක්ද තියෙන්නේ ડોක්ටර්? ඇත්තටම දැන් උදාහරණයක් විදියට ඔබ ඇහුව වැදගත් වචනයක්. අධික්‍රියාකාරීත්වය සහ ඌනාවදානය. විද්‍යාඥයෝ පෙන්වලා දෙනවා ලෝකයේ අපරාධ පිළිබඳ විද්‍යාඥයෝ අපරාධකරුවන් බිහි වෙන්න එක හේතුවක්ලු පුංචි කාලේ අධික්‍රියාකාරීත්වය නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාරම කිරීම. මම එක උදාහරණයක් කියන්නම්. මම එතකොට මීගම රෝහලේ ප්‍රධාන මනෝවෛද්‍යවරයෙක් විදිහට හිටියේ. සිරගෙන් එක අපරාධකරුවෙක් එක්කගෙන ආව එක සිරකරුවෙක් ගෙනාව. සිරකරුවෙක් ඔහුට අවුරුදු 15ක මං හිතන්නේ මේ සිරදඩුවන් නියම වෙලා තිබුණේ. ඔහුට තිබුණ චෝදනාව ඔහුගේ බිරිය මරා දැමීම. මොකද්ද සිද්ධිය? ගෙදරදී පොඩි රණ්ඩුවක් ඇති වෙනවා. ලොකු ආගියුමන්ට් ටිකක් යනවා. තරහ පාලනය කරගන්න බෑ. එක පාටම කුස්සියට ගිහිල්ලා කිචන් එකට ගිහිල්ලා මුළු තැන්කට ගිහිල්ලා පී අරගෙන අනිනවා. මැරෙනවා. දැන් ඔහුට ළමයෙකුත් ඉන්නවා අවුරුදු 10ක. හිරගෙට නියම වෙනවා. මේක නෙමෙයි මෙතන කතාව මනෝජ්. ඔහු දැන් මට ඇයි යොමු වුනේ? හිරගේ ඉන්නකොට ජීවිතේ පාවෙලා ජීවිතේ නැති කරගන්න උත්සාහ කරනවා. එතන ඉන්න බන්ධනාගාර නිලධාරීන් දැකලා ඔවුන් තමයි මට එක්කගෙන ආවේ. ඔහුට අවුරුදු 10ක් නැත්තම් 15ක සිරදඩුවන් නියම වෙලා තිබුණේ මේ මිනිමැරුමට. ඔහුගේ පුංචි කාලේ ඔහුගේ අම්මා ඇවිල්ලා හිටියා. ඔහුගේ අම්මා කියන ඔහුගේ පුංචි කාලය මෙයා ડોක්ටර් පුංචි කාලේ එක තැන ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. පන්තියට යනවා. පන්තියෙන් පනිනවා එළියට. ළමයිත් එක්ක රණ්ඩු වෙනවා. ටීචර් උගන්වනකොට වෙන ලෝකෙක ඉන්නේ. පොත් පෑන් පෙන්සල් සේරම නැති කරගෙන ඉන්නවා. අන්තිමේදී ඉස්කෝලෙන් අස් කරගන්න කියලාත් විදුහල්පති කිව්වා. නමුත් හරිම බුද්ධිමත් ළමයේ පුංචි කාලේ අපිට තේරුණා අර හැසිරීමේ ගැටලුවක් තමයි තිබුණේ. මේකට කියන්නේ හයිපර් ඇක්ටිවිටි. ඉතින් ප්‍රතිකාර දුන්නද? නෑ. අපි ප්‍රතිකාර වලට යොමු කරේ නෑ. අපි හිතුවේ මේක අපලයක් කියලා. අපි කේන්දරේ අරගෙන ගියා, අත්දගහ මැතරෙව්වා, මන්ත්‍ර නොකරපු දෙයක් නෑ. එතන ඔබයි මොකද මේ සම්බන්ධය? අද විද්‍යාඥයෝ කියන ක්‍රිමිනොලොජිස්ට්ලා අපරාධ විද්‍යා විද්‍යාඥයෝ පුංචි කාලේ අධික්‍රියාකාරී දරුවා ලෝකේ සිරගෙවල් බැලුවම විශේෂයෙන්ම ඇමරිකාවේ කරපු එක සමීක්ෂණයකින් පෙන්නනවා සිරගෙවල් වල ඉන්න අයගෙන් 25%ක් මේ පුංචි කාලේ අධික්‍රියාකාරී දරුවා. ඔවුන්ට නිසි ලෙස ප්‍රතිකාර වලට යොමු නොකිරීම නිසා ඔවුන්ගේ එක ලක්ෂණයක් තියෙනවා ඉම්පල්සිවිටි. මේ ඉම්පල්සිවිටි එක සහ තීරණ ගැනීමේ අපහසුතාවය. මේක ඇති වෙන්නේ මනෝජ් මොලේ ඇති වෙන යම් කොටසකට. බුද්ධි අඩුවමකුත් නෙවෙයි. තීරණ ගැනීම සහ ප්‍රශ්න විසඳීමට අදාළ මොලේ තියෙන කොටසක්. මේ දරුවන්ගේ මේ අධික්‍රියාකාරී දරුවන් attention deficit hyperactive දරුවන්ගේ disorder කියන දරුවන්ගේ මේ ක්‍රියාකාරීත්වය අඩුයි මොලේ මේ කොටස. ඒක පුංචි කාලේ හදන්න පුළුවන් ප්‍රතිකාර ඖෂධ වලින්. ඒක පුංචි කාලේ පුහුණුවෙන් හදන්න පුළුවන්. මේ බුද්ධිමත් දරුවෝ මම පෙන්වන්නම් කොතනද මේ දරුවන්ගේ ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. මෙන්න මේ ෆොටෝ එකකින් ඔබට පෙන්වන්න. මෙන්න මේ කොටස. ඔබට පේන නිල් පාටට වගේ කොටසක්. මේකට කියන්නේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් කියලා. නැත්තම් ලලාට කණ්ඩිකාවේ පූර්ව කොටස. මේ කොටස තමයි මනෝජ් කියන්නේ executive center of the brain. ඒ කියන්නේ අපේ විධායක නිලධාරිය, අපි පාලනය කරන මධ්‍යස්ථානයේ මේ පුංචි දරුවන්ගේ මේ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය ඩිස්ෆන්ක්ෂනල් කියන එක්තරා මට්ටමකට පහත ගිහිල්ලා. ඒකලු අර තීරණ ගන්න බැරි, ඒ වගේම හැඟීම් පාලනය කරගන්න බැරි දරුවෙක් වෙන්නේ. අද මොකද? අද මේ මට මගේ ළඟට එක්කන් ආපු මේ සිරකරුවා ඔහුට හැඟීම් පාලනය මම මොකද වුනේ? ડોක්ටර් මට මගේ බිරිඳත් එක්ක රණ්ඩුවක් වුණා. මට මාව පාලනය කරගන්න බැරි වුණා. මගේ හැඟීම් පාලනය කරගන්න බැරි වුණා. මට පෙනුනේ නෑ මොකද්ද වෙන්නේ කියලා. ඇය මරලා ඉවරුණාට පස්සේ තමයි මට දැනුනේ මගේ බිරිය නේද මේ බිරිඳ නේද මැරුවේ කියලා. ඔය ශනික කෝපයද? ශනික කෝපය. ඉම්පල්සිවිටි එක. intermittent explosive behavior කියලා කියනවා. ඒතර ඔබට පේනවා අපරාධ වලට එක හේතුවක් තමයි පුංචි කාලයේ මෙවැනි ප්‍රශ්න හඳුනාගෙන නිසි ප්‍රතිකාර වලට යොමු නොවේ.